මේ ගෞතම බුද්ධ ශාසනය පිළිසරණ තියෙද්දී කවුරු හරි කෙනෙක් මෛත්‍රී බුද්ධ ශාසනය ගැන නෙත්දල්වාගෙන ඉන්නවා නම් ඒක අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේට කරපු මහ බරපතල අගෞරවයක් වෙනවා. මේ බුද්ධ ශාසනයේ ඕනෑ තරම් පිළිසරණ තියෙනවා. පින්වත්නි, අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍යයට වඩා යමක් අපගේ මෛත්‍රී බුද්ධ ශාසනය ඇතුලේ මතුවෙන්නේ නැමයි පින්වත්නි. කාල නිර්ණයන්ගේ වෙනස්කම් තියෙන්න පුළුවන්, ආයු අපේක්ෂාව වෙනස්කම් තියෙන්න පුළුවන්. අප දන්නවා කාශ්‍යප බුද්ධ ශාසනයේ තාම දීර්ඝායුෂයක් තිබ්බේ. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ දීර්ඝායුෂයක් තිබ්බේ පින්වත්නි. අවුරුදු 40000කට වඩා වැඩි. සමහර කාල තිබුණ අවුරුදු 80000කට ආසන්න කාලයක් සමහර භාග්‍යවතුන් වහන්සේලා මේ මත පහළ වෙනකොට. ඒතර අවුරුදු 80000 සාමාන්‍ය ලක්ෂයකට වඩා වැඩි කාලවල බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ අවුරුදු ලක්ෂයත් 100ත් අතර ආයු අපේක්ෂාවක් ඇති කාලවල විතරයි. අවුරුදු 100ට වඩා මිනිසුන්ගේ ආයුෂ අඩු වෙච්ච කාලෙක බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අවුරුදු 100ට වඩා මිනිසුන්ගේ ආයුෂ කඩා වැටෙනකොට මිනිසුන්ගේ කෙලෙස් උද්වේගය හරිම වැඩි. රාග දේශ මෝහ පදනම් කරගෙන සිතුවිලි ගලන වේගය වැඩි. ඒ වගේ වෙලාවක බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණොත් බුද්ධ කෘත්‍ය ඇතුලේ භාග්‍යවතුන් වහන්සේ විඩාවටපත් වෙනවා. ඒ නිසා අවුරුදු 100කට වඩා අඩු කාලවල කවදාවත් මේ මිහිමත බුදුරජාණන් වහන්සේලා පහළ වෙලත් නැහැ, පහළ වෙන්නෙත් නැහැ. අවුරුදු ලක්ෂයට වඩා ආයු අපේක්ෂාවක් වැඩි කාලයක බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නෙත් නැහැ. ඒකට හේතුව තමයි අවුරුදු ලක්ෂයට වඩා ආයු අපේක්ෂාව වැඩි කාල තියෙනවා. එහෙම කාලවල මිනිසුන්ගේ ධර්මයේ ඔළුවට යන්න ඒගොල්ලෝ දුක දැනෙන ප්‍රමාණය අඩුයි. දුක දැනෙන ප්‍රමාණය අඩුයි. ඒ කාලේ ලෙඩ කියලා જાතියක් නැහැ. බඩගින්න වගේ දේවල් තමයි ලෙඩ විදියට සලකලා තියෙන්නේ. එච්චර ලෙඩ පින්වත්නි දුර්ලභයි කියනවා. දැන් මේ කාලේ නම් බලන තැන ලෙඩනේ. බටහිර බෙහෙත් ටික නැවතුනොත් එහෙම මෙතන වාඩි වෙච්ච භාගයක් මේ වෙනකොට මැරිලා ඉඳී. ඊයේ රාත්‍රී බෙහෙත් පෙත්ත නැත්තම්. ඇයි බෙහෙත් වලින් ඉන්නේ ජීවත් වෙන්නේ? ඒකෙන් අපිට එක දෙයක් පේනවා. මොකද්ද? මේ කාලේ අපිට දුක තේරුම් ගන්න පුළුවන් අවකාශයත් හරි වැඩි. දැන් අවුරුදු ලක්ෂයක විතර ආයු අපේක්ෂාවකට ගියාට පස්සේ මේ දුක තේරුම් ගන්න අමාරුයි. ඇයි බඩගින්න වගේ දෙයක් තමයි ඒගොල්ලෝ රෝගයක් විදියට සලකන්නේ. නිදිමත වගේ එකක් තමයි රෝග කියලා දන්නේ නැහැ කියනවා. ඒගොල්ලෝ ඒ කාලේ නිදිමත කියන එක රෝගයක් විදියටලු ඒගොල්ලෝ සලක ගන්න. කියන්නේ රෝග කියලා જાතියක් ඒගොල්ලන්ගේ කය ඇසුරු කරගෙන පවතින්නේ නැහැ කියනවා. එච්චර පරමායුෂ දීර්ඝයි කියනවා. ඒතර ඒ බඳු දීර්ඝ කාලයක මහණෙනි මේ જાතිය ප්‍රත්‍ය කරගෙන ජරා මරණ දුක කියලා එකක් හට ගන්නවා. මහණෙනි මේ භවය ප්‍රත්‍ය කරගෙන මේ විපාක පිණිස කර්ම සකස් වෙච්ච නිසා උපදිනවා කියලා එකක් වෙනවා. කර්ම රකස් වෙන එක දුකක් මහණෙනි. මේ කර්ම සකස් වෙන්නේ මහණෙනි නුඹලා බැඳිච්ච තැන්වල බැඳිච්ච එකමයි මහණෙනි දුක. පින්වත් මහණෙනි මේ බැඳිච්ච එකට බලපාන ප්‍රාමාණික හේතුව තමයි පින්වත් මහණෙනි තණ්හාවමයි දුක හදන්නේ. තණ්හාවට හේතුව පින්වත් මහණෙනි වේදනාවමයි. යම් කෙනෙක් වේදනාව අභිනන්දනය කරනවාද ඒ අභිනන්දනය කරන්නේ දුකමයි මහණෙනි. යම් තාක් වේදනාව අභිනන්දනය වෙන තාක්කල් මහණෙනි කර්ම රැස් වෙන එක නම් නවතින්නේ. වේදනාව කියන්නේ දුකක්මයි මහණෙනි. මේ වේදනාව ගොඩනැගෙන්නේ පින්වත් මහණෙනි අවිද්‍යාවම ප්‍රත්‍ය කරගෙන ගොඩනැගෙන භව කර්ම රැස්වීම ඇතුලේ ඇතිවෙන ව්‍යාකූලත්වය නිසාමයි මහණෙනි අවිද්‍යාවයි තණ්හාවයි පදනම් කරගෙන මේ ගොඩනැගෙන දුක්ඛ ස්කන්ධය මෙසේ තේරුම් ගත යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කළාට පින්වත්නි එකල මිනිසුන්ගේ ඔළුවට දුක්ඛ සත්‍ය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල බුද්ධ වචනය මිනිසුන්ගේ ඇතුළට යන්නේ. ඇයි? ඒගොල්ලෝ දුක දන්නේ නැහැ පින්වත්නි. දුක තේරුම් ගන්න අවකාශය හරිම අඩුයි. අවුරුදු ලක්ෂයක විතර ආයු අපේක්ෂාවක් තියෙන මිනිහෙකුට ලෙඩවීමේ දුක, ජරාවටපත් වීමේ දුක තේරුම් කිරීම ඇතුලේ අපගේ භාග්‍යවතුන් වහන්සේ ළමයි වෙහෙසටපත් වෙන්නේ. මෙහෙම ගත්තාම පින්වත්නි මේ කාලේ අපිට ආයුෂත් අඩුයි තමයි. ජරා මරණ දුකෙන් කවදාවත් නැති තරම් බැටකන જાතියක් තමයි අපි අද. කවදාවත් මෙච්චර බැට කාලා නැහැ. පුදුම තරම් පින්වත්නි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගෙන් බැට කනවා. ඒ බඳු අභ්‍යන්තර දුක්ඛ දෝමනස් උපායාසයන්ගෙන් බැට කන ගමන් තමයි පින්වත්නි අදත් මේ පුණ්‍ය භූමියට ඇවිල්ලා ඔය ඇත්ත වාඩි වෙලා ඉන්නේ.
අභ්‍යන්තරය තුල හැංගිච්ච මොන්න තරම් දුක්ඛ ස්කන්ධයක් දරාගෙන ඉන්නවද කියලා මොහොතකට ඇතුළාන්තයේ දෙස හැරී විමසා බලන්න පින්වත්නි. දුකට වඩා ඕගොල්ලන්ගේ හිත ඇතුලේ මොනවද තියෙන්නේ? සවිඥානික අවිඥානික ලෝකේ පදනම් කරගෙන මොන්න තරම් දුක්ඛ ස්කන්ධයක් උහුලගෙනද පින්වත්නි ඔය ධර්ම ශ්‍රවණයට වාඩි උනේ. දුකමනේ පින්වත්නි තියෙන්නේ. එන්න දවසින් දවස අවුරුද්දෙන් අවුරුද්ද පින්වත්නි දුක මෝරලානේ. අඩු වෙලා නැහෙනි දුක. දවසින් දවස දුක වැඩි වෙලානේ. ඒ බඳු දුක වැඩි වෙන රටාවක් ඇතුලේ බරපතල විදියට දුක දරාගත්ත කෙනෙක් විදියටමයි අපි අදත් මේ උතුම් බුද්ධ දේශනාවට අපේ අවධානය යොමු කරන්නේ. මේ බඳු අවකාශයක් ඇතුලේ අපට ධර්මයේ පාවිච්චි කරන්න පුළුවන් ඉඩකඩ හරි වැඩි. දුකෙන් මිදීම පිණිස වෙනදාට වඩා උනන්දුවක් ගන්න පුළුවන්. දුකෙන් මිදීම පිණිස මෙකල ගන්න පුළුවන් අවකාශය දීර්ඝායුෂ තියෙන කාලෙක අපිට ගන්න බෑ පින්වත්නි. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාව නම් අතිශයින්ම වටිනවා පින්වත්නි. මේ ලැබුණු අවස්ථාව අතිශයින්ම වටිනා අවස්ථාවක්. ඒ නිසා මේ බුද්ධ ශාසනයම පිහිට කරා යන්න බලන්න. පින්වත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ නමක් පහළ වෙන කාල පරාසය තුල ආයු අපේක්ෂාවේ වේමත්තතාවයක් තිබුණට පින්වත්නි චතුරාර්ය සත්‍ය අපමල් රේණුවක්වත් අඩු කරන්නේ නැතුව අපගේ භාග්‍යවතුන් වහන්සේ අප ඉස්සරහා මතු කරලාමයි පිරිනුවම් පෑවේ. පින්වත්නි, ඒ අපගේ බුද්ධ ශාසනයෙන් පසුව උදා වෙන මේ මහා භද්‍ර කල්පයේ අවසාන වරට පහළ වන මෛත්‍රී නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ මිනිසුන්ගේ පරමායුෂ අතිශයින්ම දීර්ඝයි. හැබැයි එහෙම දීර්ඝ කාලයක් වුණාට පින්වත්නි, ඒ අපගේ බුදුරජාණන් ගෞතම නම් වූ තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයට වඩා අබ්බමල් රේණුවකවත් දෙයක් එකල පහළ වෙන මෛත්‍රී නම් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩියෙන් වදාරනවා කියලා දෙයක් නැහැ. මිනිස්සු ඇත්තටම මෛත්‍රී බුද්ධ ශාසනයේ පීඨ ප්‍රාර්ථනා කරන්නේ භව තණ්හාවටමයි පින්වත්නි.